මේ අහන්නකෝ සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ. මේ උඹලා දැන් ඊළඟට ලෑස්තිද බං? අඩේ ඔව් බං මම නම් කකුල කනේ තියන් මේ දවස්වල පාඩම් කරන්නේ. මොකටද බං කකුල කනේ තියන් ඉන්නේ? සෝරි බං කනේ නෙමෙයි කකුල බාල්දිය දාන් පාඩම් කරන්නේ. ඒ කියන්නේ උඹ බොක්කෙන්ම වැඩේ නන්නේ. ඔව් බං අපේ අක්කා එක්ක නම් බේරෙන්න බෑ අම්මා එක්ක බේරුණා. ඒ ආන් අරන් දෙන්නත් එනවද කොහෙද බං? දැන් පරිප්පු ගත්තද උඹලා? ඔව් බං අපේ අම්මා ඉතින් හැමදාම හදන්නේ කරවලයි පරිප්පුයිනේ. ඉතින් අද වෙනසකටත් එක්ක පරිප්පුයි කරවලයි හදනවා කිව්වා. ඔව් ඒකත් පට්ට වෙනස නේද මචං? මේ අහබල්ලකෝ මං ගාව සුපිරි අයිඩියා එකක් තියෙනවා බං. මොකද්ද බං ඔය සුපිරි අයිඩියා එක අපිට කියහන්කෝ. අර අපේ ගෙටේ හැරෙද්දී ඉන්නේ බං අංගුනෙන්දා. ඔය ගෑණිගේ ගහේ අඹ පිරිලා බං අපිට කඩන්න දෙන්නේ නැහැ. ඒ ගෑණි කඩන්නේ නැහැ. දෙමුද ගියහන්කෝ සුපිරි වැඩක් අද. අප්පෝ ඔය අම්මන් දිනන් එන වස ගෑණි බං කන්න වෙයිද දන්නේ නැහැ සුපිරි පෝරියල් එක. යමංගෝ ගිහින් බලමු ආතල් එකක් ගත්ත හැකි. අනික ඔය ගෑණි කොහමද අපේ පස්සෙන් බන්නන්නේ? හැරමිටිය නෑනේ ඉන්නේ. අනේ මේ මට නම් බෑ ඔයාට එන්න. හොරෙන් අම කරලා ඊට පස්සේ අපේ අම්මට මාට්ටු වුණාම ඔව් ඉතින් උඹට බෑ. උඹ ඉතින් කොහමද ඩීසන් බොරනේ? අනේ උඹ ඉතින් දන්නවනේ බං මං ඔයාට කොහොමද කැමති නෑ කියලා. හරි එහෙනම්. උඹ ඉතින් පොඩ්ඩක් පැත්තකට වෙලා ඉඳහන්කෝ එනියක් වෙන්නේ නැතුව. මං යනවා බං අම්මා පරිප්පුයි කරවලා ඉවලා ඇති. හරි උඹේ නම් බලයක්. මූ ඉතින් කොහොමද ගෝත යන්නේ? එහෙනම් මං යනවා මචංලා. දැන් මොකද කරන්න බං යනවද අර වැඩේට? යමන් එහෙනම් මොන බාල්දියක් මේ පාර සෙට් වෙයිද දන්නේ නැහැ. යමන් ඉතින් ජොනියාගේ වචනේ අහක දාන්නත් බෑනේ. පඩ සිරි අංගෝගේ අඹ ටික දිලිසි තියෙන්නේ බං ඔය අත ළඟම. කෙකි ඕනෙත් නෑ පොළු ඕනෙත් නෑ. මේ අර අංගෝගේ දඩෝරියා එහෙම ලියලත් දන්නේ නෑ බං. දඩෝරියා හිටියත් කමන්නේ නෑ බං බලපංකෝ ඒ වගේ ලොකු. දකිද්දි කන්නමයි හිතෙන්නේ. අප්පට සිරි කෙලිය නේද තාප්පෙටම අරුවාද ලියලා කොහෙද? මම අහලා තියෙන විදිහට ඕක මිනි මස් කන එකේ. කවුද යට කොල්ල ටික? මොනවද තොපි ඔය මගේ අඹ ගහයට කරන්නේ? නෑ මේ බෝලේ ආව මේ පැත්තට ඒකයි ආවේ. බෝල තොපිට බෝල ගහන්න තියෙන මගේ ඔය ඇටම ගහ වටේද? තොපි ඔච්චර දවස් බෝල ගැහුවේ ආන් අර වෙලි ආයේ නේද? තොපිට මේ ඇටම ගහේ ගෙඩි ටික ඉදීගෙන එනකොට තොපිට මතක් වෙන්නේ මෙතන බෝල ගහන්න. පණයව යන්න. නැන්නේ මේ නහින දෙහිමි කාලේ පිනක් දාමක් කරගන්න. ඔය අඹ ගෙඩියක් දෙකක් දෙන්න අපිට කාලේ යන්න. නෑ තොපිට ඕව දුන්නා කියලා මට කිසි පිනක් හම්බ වෙන්නේ නෑ. ඕම ඔය ගස්සට වැටිලා පණුව කාලා ගියාවි. අප්පෝ බලපංගෝ බං මේ ගෑණිගේ තියෙන කුම්මෙහි ගම. දහංගෝ අද රැට දෙමු සුපිරි ගේම. නැන්නේ එහෙනම් බොහොම ස්තුතියි අපි එහෙනම් යනවා. ඵලයන් ඉතින් මං තොපිට එන්න කිව්වා. වද්ද කාරේවුන් ගහක කොලක ගෙඩියක් හැදෙන්න දෙන්නේ නෑනේ. බල්ලා බඳින්න ඕනේ ගහ මුල. අඩේ මේ දැන් නම් රෑ 10ට විතර ඇති. අනික ඔය අංගෝ 7:00 වෙද්දි නිදියනවා බං. දැන් ගියහන්කෝ බලන්න මේ ප්ලෑන් එක. අහපංගෝ දැන් මෙහෙම තමයි වෙන්නේ හරිද? අපි අංගෝගේ අඹ ටික කඩලා ෂේප් එකේ සියාතු වගේ ගෙදර හංගමු. හංගලා ෂේප් එකේ අංගොට දෙමු ඔත්තුව. මේ පාර ගහපු ප්ලෑන් එක දිය වෙලා යයි දන්නේ නේද මචං? නෑ බං ඒක පර්මනන්ට් ප්ලෑන් එක. එහෙනම් යමන්. දපංගෝ අංගෝ ඔබත් එක්ක තියෙන වෛරේ පිරිමහ ගන්න හොඳම වෙලාව තමා මේක. ඔබ දීවතා වෘක්ෂය වගේනේ අඹ ගහ රකින්නේ. දින්නංගු මේ පාර සුපිරි වැඩක්. A few moments later. මේක කරන්නේ නැත්තේ අර
අර ඇට්ට කොල්ලෝ 4-5 දෙනෙක් ඇවිල්ලා අඹ ගහ වටේ කැරකුණා කියලා. ඔවුන් තමයි ඔය නොසන්ඩාල වැඩේ කරන්න ඇත්තේ. මම යනවා පොලිසි. ඔවුන් 4 දෙනාම කූඩු කරන්න නැතුව හරියන්නේ නැහැ. අප්පච්චියේ මුන් වගේ 10ක් 15ක් ඉඩියොත් එහෙම මේ මුළු රටම ගිනි තියයි. මම මේක ලීසියෙන් අරින්නේ. ඔවුන්ගේ මහයුන් හම්බ වෙන්නත් යන්න ඕනේ. The next day. එමලියා! එමලියා! මොකද අංගෝ අක්කේ කලබලේ? කොත් ඔබේ අර ඇත්තට කොල්ලා. එයාලා නම් මේ ඊයේ රෑ ගමනක් ගියානේ. ඇත්තද? ගමනක් ගියාද? උඹ ගිහින් හොඳට බලහන් ඊයේ ගමන ගිහින් කළා තියෙන විනාශේ. ඒ මොකක්ද අංගෝ අක්කේ? වර යන්න පෙන්නන්න. ඇට්ටම්බර කොල්ලෝ මුන්ට පළලත් මදි.